ඔයාට වැඩ ගොඩක් තියෙනවා. ඒ වුණාට ටයිම් ටේබල් එකකට අනුව වැඩ කරන එක අමාරුයි නේද? එහෙනම් අද වීඩියෝ එක ඔයාට. ඒ ලෙවල් වලින් ෆස්ට් ට්‍රයි එකෙන්ම කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකට සිලෙක්ට් වෙන්න මම ටයිම් ටේබල් එකක් නැතුව කොහොමද වැඩ කළේ කියලා තමයි අද ඔයාලට වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. මමත් ඉස්සර ඉඳන්ම අපි යන සාම්ප්‍රදායික ක්‍රමයට කියන්නේ ටයිම් ටේබල් එකකට වැඩ කරන්න උත්සාහ කරපු කෙනෙක්. ඒ උනාට මට තේරුණා ඒක ඒ තරම්ම සාර්ථක දෙයක් නෙමෙයි කියලා. මොකද අපි ටයිම් ටේබල් එකකදී කරන්නේ අපි නිශ්චිත වෙලාවක් දෙනවා නිශ්චිත දෙයකට. නමුත් ඇත්තටම මම දන්නේ නැහැ මේ වැඩේ පටන් ගන්න කලින් අපිට මේ වැඩේ ඉවර කරගන්න කොච්චර වෙලාවක් යයිද. මම මේ අදාළ දෙයට වෙන් කරපු කාල රාමුව ඇතුලේ මට මේ වැඩේ ඉවර කරගන්න පුළුවන් වේද කියලා. ඒ නිසා ඒක තියෙන එක ප්‍රශ්නයක්. අනිත් එක තමයි හදිසියෙ හිතන්නකො මොකක්ම හරි හේතුවක් නිසා පරක්කු වෙලා හැරුණොත් ඔයාගේ ටයිම් ටේබල් එකේ තියෙන වෙලාවට පස්සට ගිහලා වැඩ පටන් ගන්න වුණොත් මුළු දවසම නිකන් අර අපිට දැනන අපි වැඩ කරන්නේ නැහැ වගේ කියලා. මොකද අපි ටයිම් එකක් හදාගෙන ඉන්නේ අපි මේ ටයිම් එකට මේ දේ කරනවා කියලා. ඉතින් ඒ වෙනුවට මම අනුගමනය කරපු ක්‍රමය තමයි මම වෙලාවල් වෙන් කරේ නැහැ. හැබැයි මම දවස්වලට ටාස්ක් වෙන් කළා. ඒ කියන්නේ මට කරන්න තියෙන ඉලක්ක මම දවස්වලට වෙන් කරා. මම කාලයට අනුව නෙමෙයි ඉලක්ක වලට අනුව වැඩ කළේ. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ අපිට පුළුවන් නම් අපි නිදා ගන්නකොට ඊට පස්සේ දවසේ අපිට කරන්න තියෙන වැඩ කොටස කොලේක හරි එහෙම නැත්නම් ස්ටිකි නෝට් එකක හරි ඕනම තැනක ෆෝන් එකේ නෝට් දාගන්න පුළුවන්. එහෙම දාගත්තොත් අපි ඊළඟ දවසේ කරන්න උත්සාහ කරන්නේ වෙලාවට වැඩ ටික ඉවර කරන එක නෙමෙයි. අදාළ ටාස්ක් ටික දවස් අවසානයේ ඉවර කරන එක. එතකොට කරන්න පුළුවන් ටාස්ක් ටිකක් කලින් දවසේ අදාළ දවසට යොදාගත්තම ඒ ටාස්ක් ටික ඉවර කරගත්තම ඔයාලට පුදුමාකාර සතුටක් හම්බ වෙනවා. ඔයා ගැනම ඔයා කොච්චර මහන්සි වෙලා වැඩ කරාද කියලා. ටයිම් ටේබල් එකකින් වෙනස් වෙන දේ තමයි අපි මේකෙදි ටයිම් එක දෙන්නේ නැහැ. අපි දෙන්නේ ටාස්ක් එකක් විතරයි. දවසට ටාස්ක් 5ක් 6ක් ඔයාට කරන්න පුළුවන් ප්‍රමාණයක ටාස්ක් ටිකක් දෙන්න. ඒ ටික ඉවර කරගන්න එක තමයි අපි දවස් ඇතුළතදී කරන්න බලාපොරොත්තු. දැන් මේකට මම ඔයාලට හොඳම උදාහරණයක් කියන්නම්. මට A level වලදී ගොඩක් වෙලාවට කියන්න දෙයක් ළඟ උදාහරණයක් නැති නිසා මම කියන්නම් මම සාමාන්‍යයෙන් කැම්පස් එකේදී මේක කොහොමද කරන්නේ කියලා. ඔයාලා දන්නවනේ මම නිතරම ගෙදර එන කෙනෙක්. මම සෙනසුරාදාද පවා ගෙදර එන කෙනෙක්. එතකොට මම සිකුරාදා හවසට ගෙදර එනකොට මගේ ඔළුවේ ටාස්ක් ටිකක් තියෙනවා. මේ ටාස්ක් ටික මම ඉවර කරගෙනයි ගෙදරින් යන්නේ කියන එක. එතකොට මේ ටාස්ක් ටික මම සෙනසුරාදාට වෙනමත් ඉරිදාට වෙනමත් යොදාගෙන ඒ ටික ඉවර කරලා තමයි ආපහු යන්න හදන්නේ. ඒ ටාස්ක් මම කොයිම වෙලාවකවත් වෙලාවකට අදාළ කරන්න යන්නේ නැහැ. අදාළ ටාස්ක් ටික විතරයි මට තියෙන. මම ඒ ටික පුළුවන් උපරිමයක් ඉවර කරගන්න තමයි උත්සාහ දරන්නේ. අනිත් එක තමයි නංගි මල්ලි ඔයාලා දැන් හුඟක් ප්‍රශ්නකින් ඉන්නවා නම් මට දැන් වැඩ ගොඩ ගිහිල්ලා ගොඩාක් තියෙනවා. මේකත් එක්ක ටයිම් ටේබල් එකක් නැතුව මම කොහොමද කරන්නේ කියලා අපිට පුළුවන් සතියක් ආරම්භයේදී සතිය ප්ලෑන් කරන්න. සාමාන්‍යයෙන් ස්ටඩි ලීව් එකකට කලින් හරි මම සාමාන්‍යයෙන් එහෙම තමයි කරන්නේ. මම ගන්නවා සියලුම දේවල් වලින් මම කොලයකට ගන්නවා මම මොනවාද ඉවර කරලා නැත්තේ සහ මම ඉවර කරලා තියෙන්නේ මොනවාද. දැන් ඔයාලට මේක අදාළ කරනවා නම් A level exam එකට ඔයාලා මේ දක්වා කරන්නට ඕනි වැඩ කොටසක් තිබුණා. ඒවා කරලා නැති ඒවා ඇති සහ ඉදිරියට එන දේවල් ඔයාලා දන්නවා ඒවා කරන්න උවමනත් ඇති. හිතන්නකෝ මේ සතිය ආරම්භයේදී ඔයාලා ලිස්ට් එකක් ගන්නවා. මෙන්න මේ ටික මම මේ සතිය කොහොම හරි ඉවර කරගන්න ඕනි. මම කලින් සතියවල මේ ටික කරලා නැහැ කියලා. ඒ වගේම ඔයා දන්නවනේ ඔයාට ක්ලාසස් තියෙන වෙලාවල් ක්ලාසස් වලින් එන වැඩ. ඒතකොට ඒව නිශ්චිතව මේ සතියට යොමු වෙන දේවල්. ඒතකොට ඒව ඒ සතියට අදාළ වෙන නිශ්චිත ටාස්ක්. ඔයා ඒ වෙලාවේ වැඩේ නිරත වෙන්න ඕනි. නමුත් ඔයාට පුළුවන් අර අතපසුණු දේවල් ටික අර දවස් වලට නිකන් රෆ්ලි ප්ලෑන් එකකට දාන්න. රෆ්ලි මෙන්න මේ දවස් වලට මම මේ වැඩේ ඉවර කරනවා කියන එක. හැබැයි ඒක ඔයාට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. හදිස්සිය හරි මොකක්ම හරි වැඩක් වැටිලා ඒ දවසේ වැඩිපුර
වෙලාවක් ඒ ටාස්ක් එකට දෙන්න බැරි වුණා නම් ඔයාලට පුළුවන් ඒක වෙන දවසකට මාරු කරන්න. මේ වීක්ලි ප්ලෑන් එක ඇතුලේ ඔයාලට පුළුවන් නම් එක දවසක් එහෙම නැත්නම් එක හවස් වරුවක් ඉඩ තියන්න හදිසිය හරි එක ටාස්ක් එකක් අපිට සතිය මුලදී මිස් වුණොත් අන්න ඒක කරන්න එතනින් වෙලාව හම්බ වෙනවා. ඉතින් ඒ විදිහට මුළු වීක් එකක්ම ප්ලෑන් කරන්න සහ ඒ වීක් එකේ තියෙන දල ප්ලෑන් එකක් වීක් එක පටන් ගන්නකොට තියෙන මේ දේවල් ටික තමයි මම කරන්න කියන එක. හැබැයි ඔයා හරියටම මොකද්ද කරන්න කියන එක ප්ලෑන් කරන්න ඕනි ඊට කලින් දවසේ. මොකද ඔයා එතකොටයි දන්නේ හෙට මට මොනවද තියෙන වැඩ කියන එක. ඉතින් ටයිම් ටේබල් එකකට වැඩ කරන්න අමාරුයි නම් මේ ක්‍රමයට වැඩ කරලා බලලා ඔයාලගේ අදහස් මට කියන්න. ඒ වගේම තමයි මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඔයාලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. සහ ඉස්සරහට යුනිවර්සිටි පටන් ගත්තම ආපහු අපි කැම්පස් එකේ vlogs ටිකකුත් බලන ගමන් මේ study tips videos බලමු. එහෙනම් ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි අද වීඩියෝ එක බලුවට. bye.